කෙනෙක් තමයි නිරූපණය කර කියන්නේ මේ පැජන්ට් කියන්නේ මේ මොඩලින් නෙමෙයි. ඒ කියන්නේ ක්‍රවුන් එකක් ලබා ගන්න අත්‍යවශ්‍යම නැද්ද මොඩල් කෙනෙක් වෙන්න? ක්‍රවුන් එක මොකටද මොඩල් කෙනෙක් වෙන්න මම දන්නේ නැහැ. මේ ක්‍රවුන් එකකින් කොහොමද හම්බ කරන්නේ? දැන් ක්‍රවුන් එකක් තියෙන්නේ යම් කිසි සේවාවක් කරන්න. කිරුලක් කියලා කියන්නේ සේවාවක්. ඇත්තටම කියනවා සමාජ සේවයක්. කිරුලකින් හම්බ කරන්න බැහැ ළමයෝ. හැබැයි මොඩලින් වලින් වට හම්බ කරන්න පුළුවන්, නිරූපණයෙන් හම්බ කරන්න පුළුවන් වුණාට ක්‍රවුන් එකකින් හම්බ කරන්න බෑ. ඔයාට වියදමක් තමයි වෙන්නේ. එතකොට මේ විනර්ස්ලා රට නියෝජනය කරන්න ඉදිරියේදී යනවද? සල්ලි කොයින්ද ඒගොල්ලන්ට? හැමෝටම රටක් නියෝජනය කරන්න යන සල්ලි දෙනවද? ලක්ෂ 10ක් 15ක් ඔයා දෙනවද? සල්ලි? ඒ කියන්නේ රටක් නියෝජනය කරන්න යන්න දුප්පත් මිනිස්සෙක්ට බැරිද? අපිට සල්ලි අත්‍යවශ්‍යමද? රටක් නියෝජනය කරන්න ගිය තමන්ගේ රුපියලක්වත් වියදම් කරගත්තේ නැති කෙනෙක් මට ඉන්නවා නම් පෙන්නන්නකෝ. මොකද දැන් මගේ ළඟට ළමයි එනවා ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ළමයි එනවා, දේශපාලඥයන්ගේ ළමයි එනවා. ඒ වගේම තමයි බුලත් කොටුවක් කරන ගොවි මහතුන්ගේ එහෙම දරුවොත් එනවා. ඉතින් හැමෝටම එක වගේ ආර්ථික මට්ටමක් නැහැ නේද? දැන් ඔයා කොච්චර හොඳ වුණත් ඔයාට සල්ලි නැත්තම් ඔයාට රට යන්න බෑ. ඉතින් කවුද ඔයාට ට්‍රැවලින් කොස්ට් එක දෙන්නේ? ඉතින් ලක්ෂ ගාණක් දෙන්නේ ඔයාට කවුද? ඒ නිසා මම දරුවන්ට හැමතිස්සෙම කියන්නේ හොඳම පෞරුෂත්වයේ තියෙන කෙනා, කිරුලක් සුදුසු කෙනාට තමයි අපි කිරුල දාන්න ඕනේ. නැතුව සල්ලි බලලා මෙයාට පුළුවන් යන්න කියලා එයාට වින් එක දෙන එක නෙමෙයි මං හිතන්නේ කරන්න තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේක සංවිධානය කරන්නේ මම. හරි, මම හිතන විදිහට ස්පොන්සර්ස්ලා ඉන්නවා මේ වෙනකොට සමහර වෙලාවට උදව් කරන අය. ස්පොන්සර්ස්ලාගෙන් උදව් ගන්න බැරිද? ස්පොන්සර්ස්ලාගෙන් උදව් ගන්න එකට මම ඔයාලට මෙහෙම දෙයක් කියන්නම්. දැන් ඔයා හිතන්නකෝ මම රට නියෝජනය කරන්න යනවා ලබන සතියේ. මට ලක්ෂ ගාණක් ඔයාගේ බැංකු පොතෙන් ඔයා මට නිකන් දෙන්න කැමතිද ස්පොන්සර් කෙනෙක් විදිහට? ඇයි ඔයා මට අනුග්‍රහය දක්වන්නේ? ඒ කියන්නේ ඔයාගේ පෞද්ගලික බැංකු ගිණුමේ තියෙන සල්ලි ලක්ෂ ගාණක් මට දෙනවා. මට ක්‍රවුන් එකක් දාගෙන රට ගිහිල්ලා එන්න. ඔයාට මොනවද ලැබෙන්නේ? සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් හෝ යම්කිසි සන්නාමයන් ස්පොන්සර් කරන්න ඕන කෙනෙක්ට. එතකොට ඒ වගේ ව්‍යාපාරිකයෙක් නිකන් උදව් කරයිද? ඔයාට නිකන් සල්ලි දෙයිද? ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ ස්පොන්සර්ස්ලා පස්සේ ගිහිල්ලා ජීවිතේ ගොඩක් වරද්දගත්ත ළමයි, කනකර උගස් තියපු ළමයි, නඩු හබ වලට පැටලිච්ච ළමයිනොත් මගේ ළඟට පිහිට පතාගෙන ඇවිල්ලා තියෙනවා. සමාවෙන්න මිස්. එතකොට මිස්ගේ ක්‍රවුන් එක ලෝකෙ ලොකුම පැජන්ට් එකකට ගිහිල්ලා නේද මිසුත් ඔය කිරුල ලබාගෙන ආවේ? ඔව්, මගේ හිස මතක් තියෙන්නේ ජාත්‍යන්තර කිරුලක් තමයි. හැබැයි මම මෙහෙම අහන්නද ඔයාගෙන්? ඔයා මාව දන්නේ මේ ශ්‍රී ලාංකීය විශ්ව විවාහ ක්‍රීඩජන විදිහටද ත්‍රිකලාදරණී විදිහට මොඩල් කෙනෙක් විදිහටද? අපි දන්නේ මිස්ව ත්‍රිකලාදරණී විදිහට. හරි, ඉතින් එතනම උත්තරේ තියෙනව නේද ඔයා ප්‍රශ්නෙට? මොකද මේ ජාත්‍යන්තර කිරුලක් තමයි මට ලැබිලා තියෙන්නේ. මෙහෙමයි. ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. මට සල්ලි තිබ්බ හින්දා තමයි ඉතින් මේක අද මගේ හිස මත තියෙන්නේ. ඉතින් අපි කාටවත් ලැජ්ජ වෙන්න බොරු කියන්න ඕනේ නැහැ. මොකද කිරුලක් කියලා කියන්නේ සමාජ සේවය කරනවා කියන එක වගකීමක්. ඉතින් ඔයාලට සල්ලි නැත්තම් ඔයා කොහොමද සමාජ සේවයක් කරන්නේ? ඉතින් අපි රටවල් වලට යනකොට අපිට ලක්ෂ ගාණක් වියදම් පොඩි පහේ සල්ලියක් නෙමෙයි වියදම් වෙන රටක් නියෝජනය කරන්න යනකොට. ඉතින් ඒක හොඳයි. ඇති හැකියාවට හොඳයි. බැරි අයටත් තැනක් තියෙන්න ඕනේ. පෞරුෂත්වයට ලස්සනට ස්වභාවික ලස්සනට තැනක් තියෙන්න ඕනේ. ඒතර මුදල් නැති ළමයට කිරුලක් දාගන්න හීනයක් වෙනවනේ. ඉතින් ඒක තමයි මම කරන්නේ. මගේ අත්දැකීම් ඇසුරෙන් මට වෙච්ච දේ මම ලෝකේ යන්න පුළුවන් මිසිස් ප්ලැට්ෆෝම් එකේ යන්න පුළුවන් ලොකුම පැජන්ට් එකට තමයි ගිහිල්ලා ආවේ ජාත්‍යන්තර වශයෙන්. ඉතින් රටවල් 100ක් එක තරඟ කළා ආවේ. ඇත්තටම ශ්‍රී ලංකාවෙන් මේ ප්ලැට්ෆෝම් එකට ගිය ප්‍රථම නියෝජනය මම. එතෙන්දි මම දැකපු දේවල් එක මට හිතුණා ලංකාවට මගෙන් වෙන්න ඕනේ සේවාව මේක තමයි කියලා මේ කිරුලෙන්. ඉතින් ඒ නිසා සල්ලි තිබ්බේ නැත්තම් මට රට යන්න බෑ. මට රටට කොච්චර ආදරේ වුණත් මට රට නියෝජනය කරන්නත් බෑ. ඒක තමයි ඇත්ත කතාව. ගොඩක් දෙනේ මේව හංගන් ඉන්නවා, සමහරු ලැජ්ජයි. නමුත් මම විවෘතව කියනවා කිසිම කෙනෙක්ට රටක් නියෝජනය කරන්න යන්න බෑ. කවුද ඔයාට එක්ස්පෙන්සස් වලට සල්ලි දෙන්නේ? ඔයාට වැඩි ඕනේ නැහැ. මීට අවුරුදු 8කට 10කට කලින් මම රට නියෝජනය කරන්න යනකොට මට ලක්ෂ 1000ක් විතර ගියා. ඊට අමතරව ඒගොල්ලෝ අපිට ගේන කියන කොස්ටියුම්ස් තියෙනවා. ඒවට සල්ලි යනවා. නැෂනල් එතකොට කොස්ටියුම් තියෙනවා. heels, makeup, air ticket. එතකොට ඒ විතරක් නෙමෙයි. දැන් ළඟපාත රටකට ඉන්දියාවට ඔය තායිලන්ඩ් ටර්කි වගේ යනවා නම් ගැටලුවකුත් නැහැ වීසා ගන්න. ඔබ දන්නවද? ඔබ ධනවත් පන්තියේ රටකට යුරෝපා රටකට යනවා නම් බැංකු පොතේ සල්ලි පෙන්නන්න නැතුව ඔබට වීසා ගන්නත් බෑ. ඒ කියන්නේ දුප්පත් කෙනෙකුට මේ රටේ කිරුලක් ලබා ගන්න බැරිද? ඒක තමයි මම කරන්නේ. හම්බ කරන්න බැරි නම් ඇයි කිරුලක් ගන්නෙ? රටට ආදරය කරන නිසාද? රටට ආදරේ හින්දා වෙන්න පුළුවන්. හැබැයි රටට ආදරේ හින්දා විතරක් නෙවෙයි. අපි ඉතිහාසය බැලුවොත් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා කැම්පේන් කරගෙන ලක්ෂ ගණන් වියදම් කරගෙන මීඩියා කොන්ෆරන්ස් තියන්න සෑහෙන වියදම් කරගෙන ලොකු කැම්පේන් කළා රට නියෝජනය කරන්න යනවා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ එච්චර ලක්ෂ ගණනක් වියදම් කරගෙන ඔයා රටකට යනකොට
හැබැයි ඔතන ඉන්න කවුරු හරි ලක්ෂයක්වත් දීලා තිනවද රජයට අනේ මං මේ රටේ ණය ගෙවා ගන්න හරි ආදරේ රටට මෙන්න මේ ලක්ෂ තියාගන්න ණය ගෙවා ගන්න කවුරුත් එහෙම කළා තියනවද මංවත් කළා නෑ. ඉතින් ඒ නිසා රටට ආදරේ නිසා විතරක් කියන ඒ වගේම තමයි අපේ රටේ කොච්චර බඩගින්නේ මැරෙන මිනිස්සු ඉන්නවද බඩගින්නේ එදා වේල කන්න නැති මිනිස්සු ඉන්නවද. එතකොට කවුරුත් ඒගොල්ලන්ට ගිහිල්ලා ලක්ෂයක් දෙකක් දීලා ඒගොල්ලන්ට උදව් කරනවද ගෙයක් හදාගන්න මොන හරි උදව් කරන්න. මං හිතන්නේ රටට ආදරේ නම් මුලින්ම රටේ ඉන්න මිනිස්සුන්ට ආදරේ කරන්න ඕනේ. හැබැයි ගොඩක් වෙලාවට මම දකින්නේ හතු පිපින්න වගේ පැජන් තියෙනවා හතු පිපෙන්න වගේ ඔය මිනිස්සු සංවිධානය කරන දේවල්නේ. ඉතින් එතකොට මහා පරිමාණයෙන් කරන දේවල් ගොඩක් වෙලාවට රටට ආදරේ තියෙන පුළුවන්. හැබැයි ඊට වඩා තමන්ගේ පුද්ගලික අරමුණ හින්දා තමයි. මොකද මම රට නියෝජනය කරා මගේ රටට මං ආදරෙයි. හැබැයි මම ගියේ මගේ පුංචි කාලේ නම් තිබ්බ හීනයක් නිසා ඒක කිරුලක් දාගන්න. හැබැයි මේ වගේ ප්ලැට්ෆෝම් එකක් තිබ්බනම් ඇත්තමයි මම හිතන්නේ කවදාවත් එහෙම වියදම් කරගෙන යයි කියලා. මම හරිම ග්‍රේට්ෆුල් මට ලැබිච්ච දේවල් වලට. නමුත් ඒ ලබාපු අත්දැකීම් එක මට තේරුණා වැඩියෙන්ම සමාජ සේවය කරන්න පුළුවන් නම් ඔබට එතනත් වැඩි තැනක් තියෙනවා කියලා.